සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා බිස්නස් පාර්ට්නර් YouTube channel එකට සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාම. ඉතින් අද අපි මේ වීඩියෝ එක තුලින් කතා කරන්නේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වලා දුන්න අලුත්ම සුළු හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රමයක් පිළිබඳව. ණය යෝජනා ක්‍රමය ස්මයිල් ට්‍රී කියලා හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඔයාලා සමහර මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදලක් ලබාගත්තු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ටික කාලයක් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ නැතුව තිබිලා දැන් ආපහු මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේ ස්මයිල් ට්‍රී ණය යෝජනා ක්‍රමය යටතේ ඔබට උපරිමය රුපියල් මිලියන 25ක් දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම ණය මුදලේ පොලි අනුපාතය 8%ක් වගේ ඉතාම අඩු පොලි අනුපාතයක් තමයි තියෙන්නේ. ඔබට වසර 10ක කාල සීමාවක් සඳහා මෙම ණය මුදල ලබා ගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම මෙම ණය මුදල ලබා දෙන්නේ ඔබේ ව්‍යාපාරයට අදාළ ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා. ඒ කියන්නේ ඔබේ ව්‍යාපාරය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න, ඔබේ ව්‍යාපාරේ ගොඩනැගිල්ල සකස් කරගන්න, ගොඩනැගිල්ල නවීකරණය කරන්න, මේ වගේ කාරණාවලට තමයි මෙම ස්මයිල් ට්‍රී කියන ණය යෝජනා ක්‍රමය යටතේ ඔබට ණය මුදලක් අයදුම් කරන්න හැකියාව පවතින්නේ. මෙම ණය මුදලේ දෙන විශේෂම කාරණාව තමයි වසර 2ක සහන කාල සීමාවක් ඔබට ලබා දෙනවා. ඉතින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්න ඔබට ඉතාමත් වටිනා අවස්ථාවක් තමයි මේ විදිහට අවුරුදු 2ක සහන කාලයක් ලබා දෙන එක. එතකොට අපි බලමු මෙම ණය මුදල අයදුම් කරන්න පුළුවන් කුමන ක්ෂේත්‍රවල ඉන්න ව්‍යවසායිකයින්ටද කියලා. කොහු ආශ්‍රිත නිෂ්පාදන, රබර් නිෂ්පාදන, පාවාහන නිෂ්පාදන, ප්ලාස්ටික් නිෂ්පාදන, රෙදි මැසීම සහ ගාමන්ට් එකක් තියෙනවා නම්, ආහාර නිෂ්පාදන, දුම්කොළ නිෂ්පාදන, ඖෂධීය නිෂ්පාදන, හෑන්ඩ්ලූම් නිෂ්පාදන, හෑන්ඩ්ලූම් රෙදි වගේ දේවල්, ලෙදර් නිෂ්පාදන, සෙරමික් නිෂ්පාදන, ලී හා ලී ආශ්‍රිත නිෂ්පාදන, යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයන්, මුද්‍රණ කර්මාන්තය, ඉදිකිරීම් කර්මාන්තයේ අමුද්‍රව්‍ය සඳහා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය, කෘෂි කර්මාන්තයට, හෝටල් කර්මාන්තය, විසිතුරු මසුන් නිෂ්පාදනය, සත්ව පාලනය වගේ සියලුම නිෂ්පාදන කර්මාන්තවල නිරත වෙලා ඉන්න ව්‍යවසායිකයින්ට මෙම ස්මයිල් ට්‍රී කියන ණය යෝජනා ක්‍රමය යටතේ ඔබට ණය මුදලක් අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. මෙම ණය මුදල මහජන බැංකුව, BOC, සම්පත්, HNB, NDB, DFCC, කමර්ෂල්, සෙලාන්, SMIB, RDB, SDB කියන බැංකු හරහා ඔබට අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි LOLC, පීපල්ස් ලීසින් කියන මේ ෆිනෑන්ස් කම්පැනි හරහාද ඔබට මේ ණය මුදල අයදුම් කරන්න පුළුවන්. ඔබට මේ ණය මුදල පිළිබඳව තවත් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් කර්මාන්ත අමාත්‍යාංශයේ සුළු හා මධ්‍ය පරිමාණ ණය කළමනාකරණ අංශය මගින් වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම ණය මුදල ලබා ගැනීමේදී ඔබට ව්‍යාපෘති වාර්තාවක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න වෙනවා. මෙම ණය මුදල අනුමත කර ගැනීම සඳහා අවශ්‍ය නිවැරදි ව්‍යාපාර සැලැස්මක් සකස් කර දීම සඳහා බිස්නස් පාර්ට්නර් අපි ඔබත් එක්ක සම්බන්ධ වෙනවා. මෙම ණය මුදලට අයදුම් කරනවා නම් ඒ සඳහා ඔබට නිවැරදි ව්‍යාපාර සැලැස්මක් සකස් කර ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම බිස්නස් පාර්ට්නර් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාට මේ තිරේ දිස්වෙන දුරකථන අංකයට අපිත් එක්ක WhatsApp වලින් හරි දුරකථන මාර්ගයෙන් හරි සම්බන්ධ වෙලා ඔබගේ ඒ ව්‍යාපාර සැලැස්ම නිවැරදිව සකස් කරගන්න පුළුවන්.